දැන් ඕඩේ කරා. හයි රෝකී. ගෲප් එකේ වැඩගත් නම මම එකම ඇඳුම දාන්න. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම මේ vlog එක කරන්නේ දෙසැම්බර් 27. ඉතින් මට ඕන නම් කොහොම හරි දෙසැම්බර් 26 වෙනි ඉස්සර මේ vlog එක මගේ YouTube එකේ අප්ලෝඩ් කරන්න. මම මැදදී කියන්නම් කොහෙද යන්නේ විස්තර. ඉස්සෙල්ලා මාව ගන්න එනවා කිව්ව රායනිකා. ඊට පස්සේ අපි දෙන්න යනවා මහරගමට. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. අද එක්කෙනෙක් එන්නේ නැහැ. එතකොට අනිත් දෙන්නව බලන්න තමයි අපි මහරගමට යන්නේ. එතනින් අපි යාළුවෙක්ගේ ගෙදරකට යන්න තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. අපි බලමු මොනවා වෙයිද කියලා. ඉතින් අපි ආවා මහරගම. අර අලුතෙන් ඕපන් කරලා තියෙන 1996 ලේෂර් රෙස්ටෝරන්ට් එකක්. ඒක ඇතුලේ තවත් රෙස්ටෝරන්ට්ස් තියෙනවා. ඉතින් එතනින් අපි අද ඩිනර් එක අරගෙන අපි මේ පියුමිලා ගෙදර වල එයා වැඩි දැකලා නැතුව ඇති. එයා වැඩි එන්නෙත් නැහැ කොහොමත්. ඉතින් කොහොම හරි අද එයාව අල්ලගන්න පුළුවන් වුණා අපිට. අපි ඉතින් කෑම ඕඩර් කළා. විනාඩි 40ක් වගේ හිටියා කෑම එනකන්. මෙතන මේ ලයිව් මියුසික් උත් තියෙනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන්. මේක අලුතෙන්ම ඕපන් කරපු තැනක් මහරගම තියෙන්නේ. දැන් ඕඩර් කරා. හයි. ඔයාලත් මෙතෙන්ට ඇවිල්ලා බලන්න. ඊට පස්සේ අපි ඌබර් එකක් දාලා අපි මේ යනවා පියුමිලාගේ ගෙදරට. ඉතින් එයාලා ගෙදර තමයි අද අපි night out low budget version එකක් කරන්න හිතන් ඉන්න. අපි බලමු ඒක කොහොම වෙයිද කියලා. ඊට පස්සේ අපිට හම්බුණා තව යාළුවෙක්. මෙයාගේ නම රොකී. ඉතින් මට මාස 4යි යන්නේ. හරි ෂෝයි. එයා හරි එක්සයිටඩ් මිනිස්සු දැක්කාම ඉතින්. අපි ඊට පස්සේ අපි ගෙනාපු ටික කන්න පටන් ගත්තා. පියුමිගේ අම්මත් ලෑස්ති කරලා තිබ්බ කෑම. ඉතින් ඒවත් කන ගමන් ඕපදූපත් කතා කර අපිට ඉතින් මේ වගේ වෙලාවක තමයිනේ ඔක්කොම දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් අපි කොච්චර හම්බුණා අපි කලිනුත් හම්බුණා දවසක්. හැබැයි අපිට මදි කොච්චර හම්බුණත් මදි. ඉතින් ඊට පස්සේ අපි පොඩක් පිස්සුත් නටලා ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් අපේ පිස්සු වැඩ ටික මම මේකට ඇඩ් කරා. මම උස්සනවට තේරෙන්නේ නැහැ. ඇයි මරන්නේ? පොඩක් කරගන්න. මොකද්ද මම ඔයාව? මෙතන ඉඳන් ඔයාලා දිගටම බලන්න අපි මොනවාද කරන්නේ මොනවාද වෙන්නේ කියලා. ඇයි බය ඔයා? අර මම බලමු මට උස්සන්න පුළුවන්ද කියලා. උඹට දැන් පණ නැහැ කිව්වා නේද? බොම් පණ නැහැ. ඔන්න ඔය විදිහට ඇති වෙන්න පිස්සු නටලා අපි ආයි පොඩ්ඩක් ඉඳගෙන කන්න පටන් ගත්තා. කතා කරන ගම උපදූප ටිකක් එතනත් ඉතින් ආයි කියුවා. ගණන් ගන්න එපා මගේ ඒ වීඩියෝ එක ක්ලීන් නෑ පොඩ්ඩක්. මෙන්න මේ විදිහට යාළුවොත් එක්කද්දි ඒක වෙනමම දෙයක්. ඉතින් දන්න අය දන්නවා. ඊට පස්සේ කොහමරි අපි වීඩියෝ කෝල් එකකින් අපේ මේ ගෲප් එකේ ඉන්න තව යාළුවෙක්ව ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලා දැකලා ඇති මෙයා රට යන vlog එකත් මගේ YouTube එකේ තියෙනවා. බලන්න නැත්නම් ගිහින් බලන්න. රට යන්න ඉස්සෙල්ලා අපි පොඩක් හම්බුන එකක්. ඉතින් ඒකත් බලන්න නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. මේ මගේ පස්සේ අපි පමුදිවත් කෝල් එකේ තියාගෙන ඉතින් කට්ටිය කතා කර හිටියා ඕපදූපයි ඔක්කොම. මොකද මේ පමුදි ගිහිල්ලා 2024 ගියේ. එතකොට දැන් අවුරුදු දෙකටත් ළඟයි. ඉතින් එයාට ලංකාවට එන්න බැරි වුණා. අපිට ඉතින් මේ හම්බෙන වෙලාව මෙහෙමනේ හම්බෙන්න පුළුවන්. මොකද කට්ටියම බිසි වැඩ කරනවා. එතකොට වෙලාවක් නැහැ. ඉතින් අපි හිතුවා 2026 ඉවර වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි අන්තිම පාරට හම්බෙන්න ඕනි කියලා කට්ටිය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඒ දවස් ගත කරේ.
හැබැයි තාම ඉවර නෑ. දිගටම vlog එක බලන්න. ඔයාලටත් රෑ 12යි ගානට වගේ ක්‍රේවිංස් එනවද ළමයි? ඔන්න අපිටත් එහෙම ක්‍රේවිං එකක් ඇවිල්ලා අපිට ක්‍රේප් කන්න හිතිලා ඕඩර් එකක් දැම්මා. ඊට පස්සේ මේ මැඩම් යන්න ලෑස්ති වෙනවා ගෙදර. මොකද එයාට ඉන්න බෑ කිව්වා. හැබැයි මායි රයිනිකයි හිටිය අපි උමිලා ගෙදර. මට ආයි වීඩියෝස් කරන්න අමතක වුණා. කෙලින්ම ඉතින් ඊළඟ දවසේ උදේ තමයි මට ආයි වීඩියෝ ගන්න මතක් වුණේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගෙදර යන්න පිටත් වුණා. මායි රයිනිකයි. එහෙනම් මෙතනින් 2025 අන්තිම vlog එක මම ඉවර කරනවා. 2026 අලුත්ම vlogs ගොඩකින් එකතු වෙමු. දිගටම මගේ channel එකත් එක්ක ඉන්න, subscribe කරන්න. ලබන්නා වූ 2026 හැමෝටම සුබම සුබ අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.